දවසේ මහදාට පිටමායික මහත්මයා ඒ තීන යුද්ධ ආයුධ දැක්කම ප්‍රභාකරන්ගේ මේකේම අත්මහත්මක් ඒක මේක අදිනක්න ඔප්පේ වල හතරක් මේවා බැලුවම හිතෙනවා කොහොමද මෙච්චර දේවල් යාකර මේ යුද්ධ මෙහෙම අවසන් වුනේ. නමුත් දැන් අපිට සාමය ලැබෙනවා. ප්‍රමතිනි යුද්ධයේ අවසන් වීමම කියන්නේ සැබෑ සාමයම නෙවෙයි. යුද්ධය අවසන් වූ පමණින් සාමය ලැබෙන්නේ නැහැ. සැබෑ සාමය ඉපදින්නේ මිනිසුන්ගේ සිත්සතන්. මිනිසුන්ගේ හදවත. ඒ නිසා මොනතරම් අටේ සාමය තිබුණත් අපේ සිත්සතන් තුල සාමය නැත්තම් ඒ සාමය අපට දකින්න බෑ. අද එන්නේ මිනිස්සු බොහොම ව්‍යාපාරේ එහෙම නැත්තම් බොහොම කලබලකාරී. මිනිස්සු කියන පාද මට හරියට කේන්ති යනවා. පොඩි දෙයකට නිකන් රණ්ඩු කරගන්නේ. දරුවෙක් වරදක් කරන්නේ 110යි දරුවට 190ක විතරයි. මේ පොඩි දෙය මිනිස්සු බොහොම අසහනයි. ඇයි මේ සිත්සතන් තුල සාමය දැන් මේ සැබෑ සිත්සතන් තුල සාමය ප්‍රීතිය සතුට ඇති වෙන්නේ දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය. මේක අපිට හොඳටම ඉගෙන ගන්න පුළුවන් දේවමය. දේවමයන්ව ජීවිතේ මුහුණ දුන්නා අනපේක්ෂිත දේවල්. බලාපොරොත්තු නැවූ දේවල්. කවදාවත්ම හිතපු නැති දේවල් වලට දේවමයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි දේවමයන් මේ හැම දෙයක්ම දෙවියන් තුළ විශ්වාසයෙන් පාන. දැන් බලන්න අද ඉවෙන්නේ මේ දේවමයන්ව දැනගන්නවා තමුන් අම්මා කෙනෙක් වෙන්න යනවා. දැන් තාම විවාහ වෙලා නැහැ එන්ගේජ්මන්ට් එක ගත්තා විතරයි. බයිබලෙන්නේ තේම විවාහ විනිසකම් කරනවා. විවාහ වෙලා නැහැ. නමුත් දැන් දරුවෙක් වෙන්න යනවා. නමුත් දේවමයන්ව මේ අනපේක්ෂිත අවස්ථාව කොහොමද මුහුණ දුන්නේ? දේවමයන් කියනවා මම ස්වාමීන් වහන්සේගේ දාසිය. ඔබ කියවන්නේ සමාජීය දෙයක්. මොකක්ද කී වචනේ? දේවදූතයා කියනවා. දේවමයන් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. එහෙම නැත්නම් දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැහැ. දේවමයන් මෙන්න මේ වචන අදහන ඇදහිලිවත් ඒ නිසා අය ඒකට මොකද දේවමයන් මේ තත්ත්වයට ජීවිතේ මුහුණ දෙනවා දෙවියන් කෙරේ විශ්වාස. ප්‍රේමවන්තන අපිට බොහෝ වෙලාවට ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපි බලාපොරොත්තු නොවු දේවල්. ඒකට කියන රස්සාවල් නැතිව ඒකට පියස්නීක වෙනවා අපිට ජීවිතේ නොඑක ආකාරයේ අනපේක්ෂිත සිද්ධීන් වලට මුහුණ දෙනවා. නමුත් දේවමයන් දෙවියන්ගේ විශ්වාසයෙන් ලැබුවා මේ අනපේක්ෂිත දේ තුල දෙවියන් අපිට එක්ක ඉන්නවා කියන එක දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. ඒ නිසා ඒ ලැබුණේ නෑ. මට මිනිස්සු කල් ගහලා මරයිද කියලා බයෙන් දීර්ඝයෙන් ඇඟිලා හිටියේ නෑ. ඇය මේ දේ මට බෑ වික්ෂේප කරේ නෑ. අඬාගෙන උනේ නෑ. ඇය මේකට නිර්භීතව මුණ දෙනවා දෙවියන් තුල විශ්වාසය. අද අපි හොක්කල්ලි විශේෂයෙන් දේවමයන්ව යනවා ඇගේ ඥාතිවරු ස්වාමීන් වහන්සේ දෙන්නටම ප්‍රීතිදායක මොහොත. දේවමයන්ව අම්මා කෙනෙක් වෙන්න යනවා, ජේසුගේ අම්මා වෙන්න යනවා. එලිසබෙත් ආච්චිය. එලිසබෙත් ආච්චි අම්මා කෙනෙක් වෙනවා. දැන් දෙන්නටම හරිම සන්තෝෂ මොහොත. ඒ මොහොතේ උන් මොකද කරන්නේ? දැන් සාමාන්‍යයෙන් මංගලයක් වගේ වුණාම අපේ නැත්තම් මොනවාරි බෙතර සරයක් වේවා මුලියක් වේවා ප්‍රීති අවස්ථාවක් හකිනවා මොකද කරන්නේ? ඒක දුවලා පොඩි ජොලියක් වගේ ඉඳලා සින්දුවක් කියනවා. දේවමයන්යෝයි එලිසබෙත් තුමියයි ගීතයක් ගායනා කරන සින්දුවක්. මොකද්ද? මේ ඒ සින්දුව තමයි වගකීමේ උදාහරණයක්. දෙවියන් කෙරේ
උන්වහන්සේ කෙරේ විශ්වාස තබන අයව අක්මහවිත. බැගෑස්කින් දෙවියන්ගේ සම්මපතන අයව දෙවියන් වහන්සේ උසවන අය. උදව් අයව හතයි. මේක තමයි දෙවියන් කිව්වේ. එනිසා දෙවියන් කෙරේ සැබෑ විශ්වාසයක් තුළ තමයි සැබෑ සතුට කියන්නේ. එනිසා සමහර දේවල් අපි මොනතරම් ජීවිතේ උත්සාහ කරත් මහන්සි වුණත් අපිට කරන්නට බෑ. නමුත් අපිට අපේ ශක්තියෙන් කරන්න බැරි බොහෝ දේවල් දෙවියන්ට කරන්නට පුළුවන් අපි විශ්වාසය කරනවා. එනිසා මේ දේවමෑණියන් මේ සැබෑ සතුට මේ සින්දුවක් කියන්න තරම් ප්‍රීතියක් ජීවිතේ මේ මොහොතක අත්දැක්කේ දෙවියන් තුළ විශ්වාසය. එනිසා සැබෑ සතුට ප්‍රීතිය අයිති වෙන්නේ නිත්‍ය අවසන් වීමෙන් පමණක් නෙවෙයි අපේ සිත් සතන් නිවීමෙන් අපේ තියෙන අසහන තත්ත්වයක් අපේ තියෙන කලබලකාරී තත්ත්වයක් ඇතිවීම. ඒ නිසා ඒ ඇතිවන්නේ දෙවියන් තුළ විශ්වාසය. දෙවියන් අපේ ජීවිතේ බාර දීලා දෙවියන්ගේ ආමුල තමලා එතුමිය අපවත් වහනින බව ඇදහි. ඒ නිසා අපි ඇදහිවත් දෙවියන්ගෙන් දෙවියන්ව අදහස් අන්නේ ඇදහිල්ලට අපි විශ්වාසය කරනවා. එහෙමනම් අපි මේ නිවාවීමට මේ වරප්‍රසාද වලට පුදවි අපට මේ දේවමෑණියන් තුළ තිබුණු සැබෑ සිත්සාමය සතුට අපට ලබා දෙන්න කියලා අපි
ආදරයෙන් යන්නේ. අපි